අපි බලමු කොහොමද ෆෝල්ඩ් එකක් හයිඩ් කරගන්න කියලා. මොකද ෆෝල්ඩ් එකක් හයිඩ් කරන්නේ? අපේ තියෙන සමහර sensitive data අපි අනිත් කට්ටියට බලන්න බැරි වෙන්න අපි හංගනවා. අපි බලමු කොහොමද ෆෝල්ඩ් එකක් හදලා ඒක හයිඩ් කරන්න කියලා. මේක Windows වලම තියෙන මේ ෆීචර් එකක්. ඒක මේ වෙනම ඩවුන්ලෝඩ් කරලා එහෙම හංගන්න එහෙම වෙනම software ඕනේ නැහැ. Windows කියන operating system එකෙන් අපිට දෙනවා මේ විදිහට හංග ගන්න. මම මෙතන හදනවා ethical exploit කියලා ෆෝල්ඩ් එකක්. හරිද? ඒ ෆෝල්ඩ් එකට නමක් දෙන්නේ මොකද? ෆෝල්ඩ් එකට නමක් දෙන්නේ අපිට ඒක ටග් ගාලා සර්ච් කරගන්න. කියන්නේ ෆෝල්ඩර් ගොඩාක් තියෙනවා නම් අපිට ඒක සර්ච් කරගන්න පුළුවන් වෙන්න. එතකොට මේක කැටගරයිස් කරලා තිබ්බම අපිට මේක යටතට දාන්න පුළුවන්. අපිට ඕන නම් තව මෙතන ඊට පස්සේ ඒක යටතට අපිට මේ ටෙක්ස්ට් ෆයිල් හදන්න පුළුවන්. ඒ කියන්නේ මොනවා හරි ටෙක්ස්ට් ෆයිල් අපිට ඒක යටතට ඒකෙන් දාගන්න පුළුවන්. හරිද? හරි. අපි දැන් යන්නේ මේක හයිඩ් කරන්නේ. හරි. අපි බලමු කොහොමද මේක හයිඩ් කරන්න කියලා. මම මෙතන රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් ගියා. ඊට පස්සේ මෙතන තියෙන මෙන්න මේ ඇට්‍රිබියුට්ස් යටතේ හිඩන් කියලා ෆීචර් එකක්. හරිද? ඒක ක්ලික් කරලා ඇප්ලයි කරලා ඕකේ කරන්න. නිකන් ඕකේ කරුවොත් කවන්න. අන්න දැන් නැතුව ගියා. දැන් ඒක කොහොමද හොයන්නේ? හරි. අපි බලමු. සිලෙක්ට් කරුවත් ඒක පේන්නේ නැහැ. රිවර්ස් කරුවත් කොහොම කරුවත් ඒක පේන්නේ නැහැ. හරි. දැන් අපි බලමු මේක කොහොමද බලන්නේ කියලා. හරිද? අපි යනවා my computer. හරිද? this pc ගිහිල්ලා මෙතනින් අපිට options ගියා. මෙතන අපිට බලන්න පුළුවන් view ගිහිල්ලා hidden files and folders යටතේ තියෙනවා show hidden files folders and drives. don't show hidden files folders or drive කියන එක තමයි select වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතන මේ බෝලේ වැටලා තියෙන්නේ. අන්න මේ don't show hidden files කියන එකට දෙනවා. ඒකත් අපි apply කරලා okay කරමු. අන්න තියෙනවා. මෙන්න තියෙනවා ethical exploit කියලා. අපි හදපු ෆයිල් එක තියෙනවා මෙතන. මොකද මෙයාලා hidden කරන්න ෆීචර් එකක් දීලා තියෙන්නේ. ඉන්නෝ මම ඒක ඉම්පෝටන්ට්ම දේ කියන්න. එතකොට මේ Windows C එකේ අපිට තියෙනවා මෙන්න මේ delete කරුවොත් කේස් යනවා. මේ program files වල ඕවා මේ වගේ තියෙනවා මේ මොනවාද මේ අපි delete කරපුවාම ඒ කියන්නේ මේකට අවුල් යනවා මේ data ඕවා මේවා හංගලා තියෙනවා. හරිද? ඒත් මොකද ඒවා delete වුණොත් එහෙම අපිට කරදරයකට මුහුණ දෙන්න නෑ. ඒ කියන්නේ ආයේ Windows ගහන්න මොනවා හරි කරලා හදා ගන්න වෙනවා. ඒ හින්දා ඒක තමයි එයාලා Windows C එකේ තියෙන ඒ කියන්නේ program files එයාලා හංගලා තියෙනවා. හරිද? හරි. අපි ආයේ මේක ආයේ කොහොමද මේ ආයේ ලොක් කරන්නේ? ඒ කියන්නේ මේ ආයේ හංගන්නේ. හරි. ආයේ ඒ විදියමයි. ආයේ අතෙන්නම ගියා. properties නෙමෙයි. options ගියා. view ගියා. don't show hidden files. හරිද? හරි. එතකොට අපි බලමු. මම තව දෙයක් කියන්න. දැන් අපි දන්නවනේ එක වගේ ෆයිල් දෙයක් හදන්න බෑනේ මෙතන. හරිද? ඕන් දැන් මම ආයෙ මෙතන තියෙන ෆයිල් එක මම හදනවා. හරිද? මොකද එක වගේ ෆයිල් දෙයක් තියෙන්න බෑ. තමයි මේ වගේ අපේ ගෙදර ඩොකියුමන්ට් වල තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ එක වගේ ෆයිල් දෙයක් තියෙන්න බෑ. ඒ හින්දා ඒ නමින් හදන්න දෙන්නේ නැහැ. හරිද? හැබැයි අපිට තව ට්‍රික් එකක් තියෙනවා. මොකද්ද? අපි දැන් මෙතන තියෙන ෆයිල් එක දන්නේ අපිට එකපාරම හදන්න බැරි වුණාම අපි හිතන්නේ මොකද? අපි හිතන්නේ අන්න අපි මෙහෙම බලමු. දැන් මම අර ෆයිල් එකම හදනවා. හරිද? ethical exploit. හරිද? මට ඒ ෆයිල් එක හදන්න දෙන්නේ නැහැ මෙතන. මොකද මේ permission එකක්ද? නෑ මෙතන මේක තියනවා කියලා කියන්නේ මේ already content. මෙතන මේ වගේ folder එකක් තියෙනවා. ඒක උඩට පේන්නේ නැහනේ. අපි එතකොට දන්නවා මෙතන මේ නමටම folder එක hide වෙලා තියෙන්නේ කියලා. මෙතන hidden වෙලා තියෙනවා කියලා. ඒ හින්දා අපිට ඒ folder එක හදන්න දෙන්නේ නැහැ. හරිද? file explore options. අන්න හරි. ඔය තියෙන වඩු. හරිද? මේකේ මේ file explore options තියෙනවා මේ මොකේද මේ control panel එකේ. මේ control panel එකේ තියෙනවා අර option ටිකම තියෙනවා. ඒතකොට එතනවත් ගිහිල්ලා අපිට show hidden files ගිහිල්ලා ඒක බලන්න පුළුවන්. හරිද? මේක අපිට පුළුවන් delete කරන්න, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. හරිද? දැන් මම ආය මේ ඒක hide කරනවා. හරිද? හරි. අපි ඒක hide කරුවා. හරි. අපි දැන් බලමු කොහොමද හැකර් කෙනෙක් වගේ. හැකර්ලා වැඩ කරන්නේ මොනවාගේද? හැකර්ස්ලා වැඩ කරන්නේ සාමාන්‍ය පවර්ෆුල් ලෙව් වගේ කියලානේ යන්නේ. කතාව යන්නේ. ඔව් ඒ කියන්නේ මොනවාගේද? පවර්ෆුල් කියන්නේ මොනවාද? CMD. අපි දැන් CMD එක ගමුකෝ. ඒ කියන්නේ මේ කියලා මේ අර ෆෝල්ඩර් හයිඩ් කරන කතාවත් එක්ක ආපු හින්දා මම මේ
එතොර අයක වෙනම කියලා දෙන්න හින්දා ඒක කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකෙනුත් කරන්නේ කොහොමද? ඒ කියන්නේ කෝඩ් ගහලා හැකර්ස් කෙනෙක් විදිහට මේ කෝඩ් ගහලා කරන්නේ කොහොමද කියලා බලමු. මොකද කමාන්ඩ් ලයින් එක මේක පවර්ෆුල්. හරිද? ඒ කියන්නේ මේ අර ක්ලික් කර ඉස්සරහට යනකොට මේක ටක් ටක් ගාලා වැඩේ කරගන්න පුළුවන්. එතකොට වෙලාවත් ඉතුරුයි මේ ගොඩක් දේවල් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ ඒවයි තියෙනවා කීවර්ඩ්ස් වගේ මේ එයාලා වෙනම හදපුවා. මේක තමයි ඇට්‍රිබ් කියන එක යටතේ මම මේක විස්තර කරන්න. හරිද? ධන h එකක් එක්ක ධන s එකක් ගහලා තව ධන r එකක් අපිට ඕනේ ෆෝල්ඩර් පාත් එක දෙනවා. හරිද? ඒක දෙන්නේ මෙන්න මෙහෙම කොටේෂන් එකක් එක්ක. දැන් මම මොකක්ද හංගන්න යන්නේ? හරි. මෙතන අපි හංගමු hi කියන එක හංගමු. හරිද? hi කියන එක මෙන්න මෙතෙන් මේ ෆෝල්ඩර් පාත් එක දෙන්න ඕනේ. ඒ කියන්නේ sorry ඒ කියන්නේ C එකේ නම් ඔහොම ෆෝල්ඩර් පාත් එක දෙන්න ඕනේ. අපි බලමු ෆෝල්ඩර් පාත් එක කොහොමද ගන්න කියලා. හරිද? ෆෝල්ඩර් පාත් එක කියන්නේ හැම ෆෝල්ඩර් එකටම ස්ට්‍රක්චර් එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ මේ ෆෝල්ඩර් එක තියෙන තැන. දැන් අපි ડોකියුමන්ට් එකක් තියෙන තැනක් කිව්වොත් එimhe අපි කාට හරි කිව්වොත් එහෙම කියන්නේ දැන් අපිට නම් මතක නැහැ නේ අපි ওই ડોකියුමන්ට් එක මේ කොහෙද කියලා. ඒවට සමහර කට්ටියට මතක කට්ටියට කියන්න පුළුවන්. ඒ ડોකියුමන්ට් එක තියෙන්නේ මේ මගේ කාමරේට ගිහිල්ලා මේ අතන මේ තියෙන ලාච්චුවේ අරපුවාම එතන මේ හායි කියලා ડોකියුමන්ට් එකක් තියෙන ඒක අරගෙන මේ එන්න කියලා කියන්න පුළුවන්. හරිද? මතක කට්ටියට. හරිද? හරි. ඊට පස්සේ අපි දැන් මේ බලමු ෆෝල්ඩර් පාත් එක. මෙතන ගන්න පුළුවන් මේ copy path කියලා තියෙන copy as path. හරි අපි බලමු තව බලන්න ක්‍රමයක් තියෙනවද කියලා. හරි properties ගියා. මෙන්න මේක තමයි ෆෝල්ඩර් පාත් එක. මේකේ ලොකේෂන් එක. අන්න මේකේ ලොකේෂන් එක. හරිද? හරි. අපි දැන් බලමු ඒක මේක තියෙන්නේ C වල users වල මේ Nix2 කියන එකේ desktop වල. හරි අපි ඒක තව තහවුරු කරගමුද? හරි. අපි යමු. අපි C එකට යමු. හරිද? C එක කියන්නේ Windows C එක. හරිද? C එකේ තියෙනවා user කියලා එකක් තියෙනවා කියලා බලමු. මේ තියෙනවා users කියලා එකක් තියෙනවා. Nix2 කියලා එකක් තියෙනවා. ඊට පස්සේ පල්ලෙහා තියෙනවා desktop කියලා එකක්. අන්න ඒකේ තමයි මේ hi කියන එක තියෙන්නේ. හරිද? අන්න අපිට ඊට පස්සේ මෙතෙන් ආවට පස්සේ අපිට මෙතනින් copy කරලා ගන්නත් පුළුවන්. හරිද? මේ තියෙන්නේ ඒකම තමයි. හරිද? මම මේකම copy කරලා ගන්නවා. කොතනින් copy කරලා ගත්තත් කවන්නේ මම අර structure එක පෙන්වන්න තමයි මෙතෙන්ද ආවේ. හරිද? මම මේක මෙතෙන්ද paste කරනවා. control එකත් එක්ක V එක එබුවේ. නැත්තම් මෙන්න මෙහෙම අපට අන්න කෑවකොල්ලානේ. හරි. ආයෙ type කරන්නම්කෝ. අනිත් වැඩ කරන්න කියපුවම වෙනෙවනේ. ඔව්. එහෙම වෙනම ටෙස්ට් කරද්දි හරි එකක් ගහලා මම මෙතෙන් ෆෝල්ඩර් මෙන්න මෙහෙම copy කරන්න ගිහලා right කරපුවාම එතන right click කරපුවාම මේක paste වෙනවා. හරිද? ඊට පස්සේ අපි මොකද desktop එකේ ඒ ෆෝල්ඩරේ නම මොකද්ද? ඒ ෆෝල්ඩරේ නම තමයි hi. හරිද? hi කියන ෆෝල්ඩරේ. හරිද? අපි ඒක තමයි hide කරන්න යන්නේ. හරිද? අපි දැන් බලමු ඒක hide වෙනවද කියලා. අන්න hide වුණා. දැක්කනේ ෆෝල්ඩරේ hide වුණා. හරිද? ඊට පස්සේ අපි බලමු දැන් command prompt එකෙන්ම ඒ කියන්නේ hide කර ෆයිල් එක කොහොමද බලන්න කියලා. අපිට ඔය arrow key වලින් අර command එකම ගත්ත හැකි. ඒකේ උඩට ගිහිල්ලා නැත්නම් type කරන්න මේ අපි attributes මේක තමයි hidden කරන්න දෙන attribute එක. හරිද? මේ h කියන එක. අපි ඒකට එක permission දෙනවා වගේ. දැන් සමහර තැන්වල මම කිව්වේ අර ඉස්සෙල්ලා මුලින් කිව්වේ සමහරට ෆෝල්ඩර් එකක් හදන්න දෙන්නේ නැහැ කියලා. එතකොට ඒකේ permission එකක් තියෙන්න පුළුවන්. අපි ඉස්සරහට කතා කරමු. ඒ කියන්නේ එක අවසර ලත් අයට විතරනේ ඉතින් ඇතුල් වෙන්න පුළුවන්. එහෙම කතාවක් තියෙන්නේ. අර staff only කියලා. ඒ වගේ පොඩි හට්ට මෙහට්ට දාලා බ්‍රේක් කරලා තියෙනවා මිනිස්සුන්. හරිද? හරි. අපි මෙතන S කියන්නේ ඒකෙන් තමයි secret විදියට extra hidden වෙන්නේ. හරිද? read only නේද? ඔව් අපි ඒකත් අයින් කරමු. ඔක්කොම රින්න දාමු. හරිද? අපි ඒවයි ඉස්සරහට කතා කරමු. ඒවයින් එක කමාන්ඩ් එකකින් කොහොමද වෙන්නේ කියලා. හරි. ඊට පස්සේ ඒක පේන්න ඕනේ. අන්න හරි. අපි දැන් මෙහෙම ෆෝල්ඩර් එකක් හදමු. අයම ෆෝල්ඩර් එකක් හදමු. hello කියලා. හරිද? මෙන්න මේ ෆෝල්ඩරේ icon එකක් දාමු. හරිද? මම ගිහිල්ලා
එක එක ඒවා දාන්න පුළුවන්. හරිද? ෆෝල්ඩර් හරිද? මේකට ගිහිල්ලා අපි දාමු restricted area. මෙන්න මේ අයිකෝ කියන එක්ස්ටෙන්ෂන් එකේ තියෙන ෆයිල් එක තමයි ගන්න ඕනේ. අපි බලමු එක්ස්ටෙන්ෂන් එක කියන්නේ මොනවද අපි ඉස්සරහට ඒ ටිකක් තියෙනවා. දැනට මම කියලා දෙනවා මේ එක්ස්ටෙන්ෂන් අයිකෝ ෆයිල් එක තමයි ගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මෙන්න මෙතන මෙන්න මේ save as type එකේ icon කියලා පෙන්නනවා. හරි මම ඒක desktop එකේම save කරනවා. හරිද? ඊට පස්සේ මෙන්න මේ වගේ දැන් හිතන්න මම ටෙක්ස්ට් ෆයිල් එකක් මෙතන හැදුවා කියලා. හරිද? මෙන්න මේ ටෙක්ස්ට් ෆයිල් එකක් හදනවා. ඒකේ මොකක්ද එක්ස්ටෙන්ෂන් එක? ඒක එක්ස්ටෙන්ෂන් එක තමයි txt. ඒ කියන්නේ එක එක වගේ අඳුර අපිට අවසාන අඳුර ගන්න පුළුවන් වෙනවා එක්ස්ටෙන්ෂන් එකේ ෆයිල් එක මොකක්ද කියලා. ඒ කියන්නේ ෆයිල් එකේ නම නෙමෙයි ඒ ડોකියුමන්ට් එක. ටෙක්ස්ට් ෆයිල් එකක්ද, ඉමේජ් එකක්ද, ඉමේජ් වලක් තියෙනවා. එක එක කැටගරිස්. හරිද? හරි. අපි දැන් බලමු මේක මොකක්ද කියලා. හරි මෙන්න අයිකෝ කියන ෆෝමැට් එකෙන් තියෙන්නේ. ඒ කියන්නේ අයිකෝ කියන එක්ස්ටෙන්ෂන් එකෙන්. හරිද? අන්න ඒවත් විතරයි අපිට ඒව තමයි අපිට මේ ෆෝල්ඩර්ස් වලට දාන්න පුළුවන් වෙන්නේ. හරි. අපි දැන් ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එක මේකනේ අයිකෝ ෆයිල් එක. ඒක අපි දානවා මෙන්න මේ ෆෝල්ඩර් එක ඇතුළට. මම කියන්නම් ෆෝල්ඩර් එක ඇතුළට දාන්න මොකද්ද හේතුව කියලා. හරිද? ඊට පස්සේ මම මේක සුපුරුදු පරිදි properties ගිහිල්ලා right click කරලා properties ගිහිල්ලා මේ change icon වලට ගිහිල්ලා browse කරනවා. මෙන්න මේ අපේ icon ෆයිල් එක apply කරලා okay කරනවා. අන්න දැන් අපේ මෙන්න මේක hello කියන එකට මේ අර icon එක වැටුණා. දැන් මම ඒක පෙන්නන්න වාට මෙන්න මෙහෙම පෙන්නන්න. හරි. දැන් මොකද මේක නැතුව ගියේ? ඈ දැන් මොකද නැතුව ගියේ? හරිද? ඒක නැතුව යන්න හේතුව තමයි හරිද? මෙන්න මේ අපේ hello කියන එකේ මෙන්න මේ icon file path එක වෙනස් වෙනවා. හරිද? අපි එතකොට මෙන්න මේක ආය right click කරලා අපි දැන් මේක බලමු ආය desktop එකට දාලා. එතකොට දැක්කද වැඩ කරුවා? මොකද්ද? ඒකම දුන්නා හරි හරි අපි මෙතෙන් දාපුවාම මේක නැතුව යන්නේ. මෙන්න මේ අපි බලමු. Udah aku lihat gua. Dekat. ඒක මොකද උනේ කියලා. අපි දැන් බලමු කොහොමද මේක ට්‍රාන්ස්පරන්ට් කරන්න කියලා. one new folder එකක් හදනවා. හරිද? folder එක හදලා ඒක right click කරලා properties යනවා. මෙන්න මේ alt enter එකවත් හරි. හරිද? ඊට පස්සේ මේක මම hidden hide කරන්නේ නැහැ. හරිද? මම customize ගිහිල්ලා අර change icon වලට ගිහිල්ලා මම මෙතනින් තෝරනවා transparent. මේ මෙතන තියෙන icon දාන්න පුළුවන්. හරිද? මෙන්න මේ වගේ icon අපිට ඒවා දාන්න පුළුවන්. හරිද? එතකොට ඒවට folder path එකක් ඕනේ නැහැ. මොකද මේ path එකේම ඒක තියෙනවා. හරිද? ඒවා එක path එකක store වෙලා තියෙන්නේ. හරිද? ඒ හින්දා එතකොට මේ path එක වෙනස් කරන්න නැතුව තියෙනවා නම් ඒක අවුලක් වෙන්නේ නැහැ. මේ වගේ folder ඔක්කොම තියෙනවා නම් ඒ විදිහට දාලා hidden කරලා තියන්න. එන icon extension එකේ තියෙන folder ටික දාලා වෙනම icon ටික වෙනම image ටික දාලා hide කරලා තියන්න. එතකොට ඒක පේන්නේ නැහැ. කාටවත් ඒක වෙනස් වෙන්නේ නැහැ. හරි. අපි බලමු මේ වගේ කොහොමද පේන්නේ නැති ෆෝල්ඩර් එකක් හදන්න කියලා. කස්ටමයිස් ගිහිල්ලා change icon ගිහිල්ලා අපි බලමු transparent එකක් තියනවද කියලා. මෙන්න මේව එකක් දීලා apply කරලා okay කරනවා. හරිද? අන්න දැන් පේන්නේ නැහැ. හරිද? දැන් පේන්නේ නැහැ. හැබැයි ඔය refresh කරද්දි පොඩ පේනවනේ. ඔව්. හරිද? හැබැයි නම පේනවා. නම පේනවනේ මොකද කරන්නේ? හරිද? අපිට පුළුවන් නමක් නැති ෆෝල්ඩර් එකක් හදන්න. හරිද? දැන් මම මේකෙම නම වෙනස් කරන්න අපි ඉස්සෙල්ලා මෙහෙම වෙන එකක් හදලා පෙන්නන්නම් මම නම වෙනස් කරලා මෙන්න මෙහෙම. හරිද? කොහොමද නම නැති ෆෝල්ඩර් එකක් හදන්නේ? ඈ? ඒතර කොහොමද ඒක සර්ච් කරන්නේ? කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැනේ. කොහොමද සර්ච් කරලා බලන්නේ? කොහෙද ෆෝල්ඩර් එක තියෙන්නේ කියලා. සර්ච් කරන්න විදියක් නැහැ. ඒ නමක් නැහැනේ. මොකද නමක් දාන්නේ අපි අපිට නමක් දැම්මා වගේ අපිට ඈත ඉඳලා මෙනු සෙට් අපිට කතා කරන්න පුළුවන් විදිහට තමයි නම දාලා තියෙන්නේ. නෑ එහෙමද මේනේ. හරි. alt එක ඔබාගෙන
මේ උඩ තියෙන අර කී පෑඩ් එකේ මේ 1 2 3 අර හර්ෂාදිය ඔය ඩොලර් සයින් ඒකෙන් නෙමෙයි නම් ලොක් තියෙන අර එහා පැත්ත කී පෑඩ් එක මොකද්ද නියුමරික් කී පෑඩ් නේ මොකක් හරි මේ අර දකුණු අත පැත්තේ අර නම්බර් ලොක් එකත් එක්ක තියෙන අර පොඩි කී පෑඩ් එක ඔබන්න ඕනේ හරිද ALT එක ප්‍රෙස් කරගෙන 0.160 කියන ගොබලා ALT එක අතාරිනවා හරිද ඊට පස්සේ අපි වෙන තැනක් ක්ලික් කරනවා හරිද අන්න නමක් නැති ෆෝල්ඩර් එකක් හැදුනා හරිද දැන් නමක් නැහැ මේකට අපි මේක ආය එහෙමම ඩිලීට් කරලා අපි මෙන්න මේකට මේක නමක් නැතුව කරමු හරිද මේ නිව් ෆෝල්ඩර් කියන එක හරිද ඒක අපි ගල්ලා බලමු පුළුවන්ද කියලා ALT එකත් එක්ක මොකද මේ ඉස්සෙල්ලා ලැබුවේ 0.160 ලැබුවා ALT එක ඇතරියා හරිද අන්න එතකොට අර නමත් එක්ක වෙනස් වෙද්දී ඒක ලින්ක් වෙලා ඇත්තේ හරි ප්‍රොපර්ටිස් ගිහිල්ලා මේක වෙනස් කරනවා මොකේද මෙන්න මෙහෙම ෆෝල්ඩර් එක මාර්ක් කරනවා හරිද අන්න දැන් ඒක හොයන්න බෑ කොහෙද තියෙන්නේ කියලා කොහොමද ක්ලික් කරන්නේ ඔය කොහෙද මෙතනද හොයන්න බෑ හරිද හොයන්න පුළුවන් කොහොමද මෙන්න මෙහෙම ක්ලික් කරගෙන අරන් ගිහම තියෙනවා සිලෙක්ට් වෙනවා හරිද ඒ හින්දා අපිට ඒක තියෙන්නේ කොතනද කියලා හොයන්න පුළුවන් හරිද අපි රීෆ්‍රෙෂ් වෙද්දි මේකේ පෙන්වෙත් නෑ සමහර විට රීෆ්‍රෙෂ් වෙද්දි පෙන්වන්න ඕනේ අල්ල ගන්න පුළුවන් විදිහ තමයි සිලෙක්ට් කරලා දාද්දි ඒක එන්කල් දාන්න පුළුවන් හරිද ඒකත් මම ඩිලීට් කරලා දැම්මා හරි එහෙනම් අපි අලුත් ට්‍රික් එකකින් හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ බයි බයි